අපි අද පෙන්වන්න යන්නේ කොහොමද වාහනයක ක්‍රූස් කන්ට්‍රෝල් එක පාවිච්චි කරන්න කියලා. ගොඩක් වාහනවල ක්‍රූස් කන්ට්‍රෝල් තියෙනවා. සාමාන්‍යයෙන් 1980 ගණන් වල ආපු වාහනවලක් තියෙනවා. ඒත් සමහර අනිවාර්යයෙන්ම ගොඩක් වාහනවල 2005න් පස්සේ වගේ ආපු වාහනවල දිගටම ක්‍රූස් කන්ට්‍රෝල් ආවා. එතකොට ක්‍රූස් කන්ට්‍රෝල් ආපු වාහනයක අපි නිවැරදිව ක්‍රූස් කන්ට්‍රෝල් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ක්‍රූස් කන්ට්‍රෝල් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් කියලා සිස්ටම් එකක් අලුතෙන් එනවා. අපි ඒක ගැන නෙවෙයි අද කතා කරන්නේ. අපි කතා කරන්නේ බේසික් ක්‍රූස් කන්ට්‍රෝල් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා. එතකොට ක්‍රූස් කන්ට්‍රෝල් එකක් ඔයාගේ වාහනේ තියෙනවද නැද්ද කියලා අඳුරගන්න පළවෙනිම දේ තමයි ඔයා ස්ටීරිං වීල් එක බැලුවොත් දැන් මේක Nissan වාහනයක්. ගොඩක් වාහනවල ස්ටීරිං වීල් එකේ දකුණු අත පැත්තේ මේ විදියට on off බටන් එකක්, ඊට පස්සේ cancel බටන් එකක්, මේ coast set බටන් එකක්, මේ accelerate එහෙම නැත්නම් reset බටන් එකක්, ඔය විදිහේ බටන් 4ක් අනිවාර්යෙන්ම එනවා. සමහර Toyota වාහනවල වෙනම cruise control switch එකක් පැත්තෙන් එනවා. ඒ අරින්න අනිත් 90%ක්ම වාහනවල මේ විදිහට cruise control panel එකක් ඔයාගේ steering wheel එකේම එනවා. ඒ කොයි විදිහට ආවත් මේකේ operation එක හැම එකේම එකයි. මම අද පෙන්නන්නම් මේකේ cruise control active කරන විදිය පෙන්නන්නම්. මම drive කරලා නැතුව අපි එක තැන තියාගෙන මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද මේ සිස්ටම් එක වැඩ කරන්නේ කියන එක තමයි මට පෙන්වන්න මූලික අවශ්‍යතාවය තියෙන්නේ. පළවෙනියටම cruise control on off button එකෙන් තමයි cruise control system එක activate deactivate කරන්න පුළුවන්. එතකොට මේක on off කරා කියලා on එකේ තිබුණොත් off එකේ තිබුණත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ වාහනේට මොකුත් හානියක් වෙන්නේ, ඉබේ ධාවනය වෙන්නේ කිසිම දෙයක් නැහැ. ඕන වෙලාවක on එකේ තියන්න පුළුවන්. හැබැයි මේක එක දෙයක් තියෙනවා. අපි ඔයා ඕනම් වාහනයක මේ cruise control එක on කරාම ඒක දිගටම තියෙන්නේ නැහැ. ඔයා මේ key cycle එකක් කරොත් ඒ කියන්නේ off engine එක off කරලා ආයෙත් සැරයක් on කරොත් ඉබේ cruise control එක off වෙලා automatically off වෙලා තියෙනවා. දැන් මම මේක ආයෙ key cycle එකෙන් on කරපු නිසා මම on එකේ බුත් ඔයාලට පේන ඕනම් වාහනයක මෙතන ඔයාලගේ cruise කියලා වැටෙන්න මේ symbol එකක් එයි. එහෙම නැත්නම් steering wheel එක symbol එකක් කොළ පාටින් එයි. ඒකෙන් තමයි කියන්නේ ඔයාගේ සිස්ටම් එක ඇක්ටිවේට් කියලා. ඒ කියන්නේ ඔයාගේ සිස්ටම් එක දැන් ඔයාට cruise control භාවිතා කරන්න රෙඩි කියලා. cruise control system එකක් basic cruise control system එකක් වැඩ කරනකොට අවශ්‍ය වෙන මූලික සිද්ධාන්ත කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාගේ වාහනේ ඔයා සිස්ටම් එක ඇක්ටිවේට් කරලා තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ඔයා වාහනේ වේගය 40ට වැඩිය වැඩි වෙන්න ඕනේ. වාහනේ වේගය 40ට වැඩිය අඩුයි නම් cruise control එක ඔයාට සිස්ටම් එක ඇක්ටිවේට් කරන්න පුළුවන්. ඒ cruise control ඔයාට සෙට් කරන්න බෑ. ඒ කියන්නේ ඔයාට ඔටෝමැටිකලි ඒ ස්පීඩ් එකට වාහනේ ඒක සෙට් කරන්න බෑ. එතකොට ඒක සෙට් කරන්න නම් වාහනේ ස්පීඩ් එක 40ට වැඩිය වැඩි වෙන්න ඕනේ. මැනුවල් වාහනයක නම් ඔයා ක්ලච් එක පා ගන්න නැතුව ඉන්න ඕනේ. ඊළඟට ගියර් එක තර්ඩ් එකෙන් උඩ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා සෙකන්ඩ් එකේ සමහරලාට 40ට දැම්මොත් ඇක්ටිවේට් වෙන එකක් නැහැ. තර්ඩ් එකට වැඩිය වැඩි වෙන්න ඕනේ. එතකොට ඔටෝමැටික් එක නම් ඔයා බ්‍රේක් එක පා ගන්න බෑ. මැනුවල් එකේ බ්‍රේක් එක පා ගන්න බෑ. මේ D එකේ තියලා 40ට වැඩි වුණාම තමයි ඔයාට ඒක සෙට් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් සිස්ටම් එක ඔන් එකේ තියෙන්නේ. දැන් ඔයා 40ට අපි ඩ්‍රයිව් කරනවා කියලා හිතමු. ඔයා 40ට ගිහිල්ලා අපි හිතමු ඔයා දැන් තව ටිකක් වැඩිපුර ගිහිල්ලා ඔයාට 60ට දැන් දිගටම පාරේ ඔයාට යන්න ඕනේ. ඒ වගේ වෙලාවට ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ මේ මෙතන මැද තියෙන set reset button එකේ ඔයා අවශ්‍ය ස්පීඩ් එකට ගිහිල්ලා ඔයාට 60ට නම් යන්න ඕනේ. 60ට ගිහිල්ලා ඊට පස්සේ මේ යටට මේ set කියන පැත්තට එකක් ඔබන්න තියෙන්නේ. එතකොට ඒ ස්පීඩ් එකේ ඔයා ඒක ඔබලා ඔයා ඇක්සලරේටර් එකෙන් කකුල ගත්තට පස්සේ දිගටම මේ ස්පීඩ් එක යනවා. ඒක තමයි cruise control එකේ වෙන්නේ. ඊට පස්සේ ඔයාට අපි හිතමු දැන් තව ටිකක් ස්පීඩ් එක වැඩි කරගන්න ඕනේ කියලා. දැන් 60 පාරෙන් ගිහින් ඔයා 80 පාරකට ගියා කියලා කියමු. ඔයාට වෙන බාධාවක් නැතුව ඊළඟ ස්පීඩ් එකට වැඩි කරගන්න ඕන නම් ඔයාට ඇක්සලරේටරෙන් වැඩි කරගන්නත් පුළුවන්. නැත්නම් මේ බටන් එකෙන් ඔයාට අඩු වැඩි කරන්නත් පුළුවන්. ඔයා මේ ඇක්සල් කියන පැත්තට උඩට කරෝතින් ඔයාගේ ස්පීඩ් එක මේ එක ඩිජිට් එක ඉන්ක්‍රිමෙන්ට් වෙනවා. ඒ කියන්නේ 60 61 62 63 විදියට ඉන්ක්‍රිමෙන්ට් වෙනවා. ඒ ගිහින් ඔයා නතර වෙන තැන ඒක නතර වෙනවා. අඩු කරන්න ඕන නම් ඒකත් පුළුවන්. ඔයාට දැන් 60 ඉඳන් ආපහු 50ට අරන් එන්න ඕන නම් මේක
මේ පැත්තට පහළ පැත්තට මේ කෝස්ට් කියන පැත්තට පහළ පැත්තට ගෙනාවම ඒක අඩු වෙවි යනවා. ඊළඟට ඔයාට අතරමැද්දේ ක්‍රූස් කන්ට්‍රෝල් කැන්සල් කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාට මේ බටන් එකෙන් කැන්සල් කරන්න පුළුවන්. නැත්නම් ඔයා ගිහිල්ලා කොතන හරි බ්‍රේක් එක ටච් කරෝතින් ඔයාට ස්ලෝ ඩවුන් කරනවා බ්‍රේක් එක ටච් කරෝතින් ක්‍රූස් කන්ට්‍රෝල් එක කැන්සල් වෙනවා. හැබැයි ඒ කැන්සල් වෙන්නේ සිස්ටම් එක නෙවෙයි ඔයා සෙට් කරපු ස්පීඩ් එකයි කැන්සල් වෙන්නේ. එතකොට ආයෙත් සැරයක් සාමාන්‍යයෙන් ඔයාගේ මේ අවශ්‍ය විදියට වේගය අඩු වෙලා වාහනේ නවත්ත ගන්න පුළුවන් ඔයාට. ක්ලච් එක පෑගුවත් අනිවාර්යෙන්ම ඒක මේ නතර වෙනවා. එතකොට ඔයාට පල්ලමක වගේ යනකොට ඔයා මේ ක්‍රූස් කන්ට්‍රෝල් එක සෙට් කරලා තිබුණොත් ගොඩක් වෙලාවට වාහනේ උපරිම උත්සාහ කරනවා ඔයා සෙට් කරපු ස්පීඩ් එකේම ඒ ක්‍රූසින් ගෙනියන්න. ඒ වුණාට එක පොයින්ට් එකක් එනවා වාහනේට පල්ලමේ යන මේ කියන්නේ පල්ලමේ ආනතිය වැඩි නම් එක මොහොතක් එනවා වාහනේට ඒක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කන්වෙන්ෂනල් ක්‍රූස් කන්ට්‍රෝල් එක ඒක කන්ට්‍රෝල් කරන්න බැරි වෙන අවස්ථාවලදී රෝද කැරකෙන්න ගත්තොතින් වාහනේ මේ ගියර් බොක්ස් එකේ ස්පීඩ් එකට වැඩිය ඒ වෙලාවට නම් ඕවර්රයිඩ් වෙනවා ක්‍රූස් කන්ට්‍රෝල් එක ඉබේම. ඒ වගේ වෙලාවට ඔයාට අනිවාර්යෙන්ම බ්‍රේක් එකෙන් කන්ට්‍රෝල් කරගන්න වෙනවා ඔයාගේ ස්පීඩ් එක. ආයෙත් සැරයක් ඔයාට අර වේග අපි හිතමු දැන් ඔයාගේ නතර වෙන ඒ ඔබ්ස්ට්‍රක්ෂන් එක ගියාට පස්සේ ඔයාට ආයෙත් සැරයක් ඔයාට 60ටම ගන්න 60ට හරි 50ට හරි ඔයා කලින් සෙට් කරපු ස්පීඩ් එකට ගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන එකම දෙයයි ආයෙත් සැරයක් මේ බටන් එක මේ මොනවත් ප්‍රෙස් කරන්න ඕනේ නැහැ, මේ ඔන් ඔෆ් කරන්න ඕනෙත් නැහැ, කැන්සල් කරන්න ඕනෙත් නැහැ. මේ මැද බටන් එක ආයෙ මේ ඔයාගේ ඇක්සලරේටර් එක අතහැරලා මේ රීසෙට් කියන තැනට ගෙනාවොතින් ඔයා කලින් සෙට් කරේ ඔරිජිනලි 60ට නම් එයා ඔටෝමැටිකලි 60ට අරන් එනවා. ඒක තමයි ක්‍රූස් කන්ට්‍රෝල් එක වැඩ කරන විදිය.